වාරිමාර්ග දෙපාර්තමේන්තුව භාරයට ගත් කතරගම මැණික් අංගරක්ෂිතයේ නීති විරෝධී ලෙස ඉදිකර තිබූ සුපිරි නිවසේ තක්සේරු වටිනාකම රුපියල් මිලියන 40කට අසන්න බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. මේ නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ විවාදාත්මක තත්ත්වයක් ඇති වූයේ ගෝඨාභය රාජපක්ෂ නැමැත්තෙකුට ඒ අයත් බවට කෙරුණු අනාවරණය මුල් කරගෙනයි. පසුගියදා මෙම නිවස වාරිමාර්ග දෙපාර්තමේන්තුව භාරයට පත් කළ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එවැනි දේපලක් Tamanට අයත්ව නොතිබූ බවයි. මොකද්ද මේ කතරගම නිවස පිළිබඳ අවුල? කතරගම ඩිපෝව පාර වනරාජ පෙදෙසේ මැණික්කංග රක්ෂිතයේ නීති විරෝධී ලෙස ඉදිකළ සුපිරි නිවසක්. අද වටිනාකම රුපියල් මිලියන 40කට වැඩි. CID විමර්ශනයක් දිගටම කෙරෙද්දී පසුගිය 13 වැනිදා මේ සුපිරි නිවස වාරිමාර්ග දෙපාර්තමේන්තුව භාරයට පත් කළා. මේ සුපිරි නිවස ගැන 2010 වසරේ ජනවාරි මාසයේ මුල්වරට හෙළිවුණේ පුවත්පත් වාර්තාවකින්. එම වාර්තාව මේ දේපොළ හිමි පුද්ගලයා පිළිබඳව ප්‍රශ්න කර තිබුණේ ජල හා විදුලි බිල් පත්වල සඳහන් නම හෙළි කරමින්. හැබැයි හරියට විමර්ශනයක් පටන් ගන්නේ 2015 දී. 2019 ආණ්ඩු මාරුවත් එක්ක මේ විමර්ශනයත් යට ගියා. 2024 ඔක්තෝබර් මාසයේ 22 වෙනිදා නැවතත් CIDට මේ ගැන පැමිණිල්ලක් ලැබුණා. පරීක්ෂණයක් කරලා CID නිලධාරීන් ගිය අවුරුද්දේ නොවැම්බර් 5 වෙනිදා තිස්සමහාරාම මහේස්ත්‍රාත් උසාවියට B වාර්තාවක් දැම්මා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි සහ හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂගෙනුත් මේ ගැන දැන් ප්‍රකාශ අරන් තියෙන්නේ. ඒ කාලේ ගමනාගමන මණ්ඩලයේ හිටපු උපසභාපති LA විමලරත්න සහ කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ අත්අඩංගුවට ගත්තා. දැනට මේ දෙන්න ඉන්නේ ඇප පිට. ලබන නොවැම්බර් 24 නඩුව ආයමත් ගන්නවා. CID පරීක්ෂණයෙන් මොනවද හෙළියුනේ? 2006 සහ 2012 කාලේ මේ සුපිරි නිවස හදලා තියෙන්නේ. Google Earth නිරීක්ෂණයෙන් CID එක තහවුරු කරලා තියෙනවා. අංක 16 විදිහට වරිපණන් අංකයක් මේ සුපිරි නිවසට දීලා 2023 දී RADN රණසිංහ කියලා නමකින් රුපියල් 30953ක වරිපණන් ගෙවලා මේ සුපිරි නිවසට ජලය ගන්න ගෝඨාභය රාජපක්ෂ නමින් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් කතරගම හිටපු සභාපති අශෝක ලිපි නිකුත් කරලා තියෙනවා. විදුලිය සම්බන්ධතාවයටත් ගෝඨාභය රාජපක්ෂ නමින් ඉල්ලීමක්. ග්‍රාම සේවක සහ ප්‍රාදේශීය ලේකම් වෙනුවෙන් ඉල්ලීම ප්‍රාදේශීය සභාවේ සභාපති අශෝක සහතික කරලා. හැබැයි මේ ඉදිකිරීමට ඒ කාලේ 146 B දෙටගමුව ග්‍රාම නිලධාරීවරයා විරුද්ධ වෙලා කතරගම පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. ඒත් ඒ ගැන 2024 වෙනකල් හරි විමර්ශනයක් වෙලා නැහැ. ලංගම හිටපු සභාපති විමල් රත්න මේ නිවස ඉදිකිරීමට මැදිහත් වෙලා වගේම ලංගම සේවකයනුත් යොදවලා 2012 මේක ඉදිකලාට පස්සේ විවිධ අය එහි රඳවලා තියෙන්නෙත් විමල් රත්න. 2022 සිට 2024 දෙසැම්බර් දක්වා යෝෂිත රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරීවරයෙකු ලෙස සේවය කළ විශ්‍රාමික හමුදා සෙබලෙක් මාසිකව පඩි දීලා මේ සුපිරි නිවස බලා ගන්න යොදවලා. CID පරීක්ෂණය පටන් ගත්තට පස්සේ නිවසේ යතුර කිරිවෙහෙර නායක හමුදුරන්ට බාර දීලා හිටපු අය ගිහින්. මේ නිවසට කිසිදු හිමිකමක් නැතයි පැහැදිලිව දැනුම් දීලා නායක හාමුදුරුවන් යතුරු CIDයට බාර දීලා තියෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය මොනවද මේ ගැන කියන්නේ? ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දිගටම කියන්නේ මෙහෙම දේපොලක් එයාට අයිති නෑ කියලා. පසුගිය 14 වෙනිදාත් හිටපු ජනාධිපතිවරයා ඒකම කිව්වා. හරියට අත්සනක්වත් නැති G රාජපක්ෂ කියලා නමකින් විදුලිය ගන්න දාපු ඉල්ලුම් පත්‍රයක් මුල් කරගෙන තමන්ගේ නම පටලලා කියලයි ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියන්නේ. එතකොට දැන් මොකද වෙන්නේ? නඩුව තවම යනවා. තිස්සමහාරාම මහේස්ත්‍රාත් උසාවියේදී ලබන මාසේ නඩුව ආයෙ ගන්නවා. CID එක දිගටම විමර්ශනයක් කරනවා. ජල හා විදුලි සම්බන්ධතා ලබා ගන්න දාපු ආයුධම්පත් ඇතුළු ලියවිලි දැන් රස පරීක්ෂකට යවලා තියෙනවා අත් අකුරු පරීක්ෂාවට. ඒ කියන්නේ විද්‍යාත්මක විමර්ශනයක් යනවා. ඊටත් අමතරව විමර්ශන තොරතුරු නීතිපතිවරයාටත් දැන් යවලා තියෙනවා. මේ ඉදිකිරීම දැක්කේ නෑ වගේ හිටපු ඒ කාලේ වගකිව යුතු රජයේ නිලධාරීන් ගැන වෙනම විමර්ශනයක් කරන්න අලස් කොමිසමට දැනුම් දීලා තියෙනවා. දැන් ප්‍රශ්න තියෙන අධිකරණයේ ඉදිරියේ. ඇත්තටම මැණික්කක රක්ෂිතයේ නීති විරෝධී ලෙස ඉදිකළ මේ සුපිරි නිවස කාගේද? ඒක විමර්ශන හා අධිකරණ ක්‍රියාවලිය අවසානයේ හෙළි වෙයි.